අයබෝවන්. ඉතින් අපි ටික දවසකට පස්සේ අහපව ඇග්‍රීමන්ට් එකෙන් ඔයගොල්ලන්ට පණිවිඩයක් දෙන්න හිතුවා. ඉතින් මේ පරිසරයේ මේ දවස්වල උත්සව කීපයකට පවතිනවා. ඉතින් පරිසරයට නිරන්තරයෙන්ම මේ වගේ බෝතල් වර්ග එකතු වෙනවා. ප්ලාස්ටික් වර්ග පෙට් කියන සංගණකයෙන් හදපු ඒවා එකතු වෙනවා. ඉතින් මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා අපේ ගෙවල් වල අපේ නගරයේ තුල එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉන්න වැඩ කරන තැන. ඉතින් මේක පරිසරයට එකතු වීම අපි බලපන්න බැහැනේ අපේ ප්‍රයෝජන සඳහා මේක ගන්න වෙනවා. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේදී මේවට මොකද කරන්න පුළුවන්? පරිසරය දූෂණය කරන්නද, පරිසරය අලංකාරවත් කරන්න අපිට කළ හැකි මොකක්ද කියන එකයි කතා කරන්නත්. මේ වගේ ඔබට සල්ලි හොයා ගන්න පුළුවන් කියන එක මේකේදී අපි මතක් කරන්න ඕනේ. ඉතින් මේ බෝතල් එකතු කරලා අදන්න පුළුවන් නිෂ්පාදන රාශියක් තියෙනවා. ඒව ගැන සිද්ධ කරන ව්‍යාපෘතියක අපි නිලධාරි මහත්මයෙක්ට අපිට සම්බන්ධ කරගන්න කැමති මහත්මයා ඉතින් අයිබෝල්ට පිළිගන්න පුළුවන්. ඉතින් මම අහන්න කැමතියි මොකද මේ ව්‍යාපෘතිය මොකද වෙන්නේ අපේ ලංකාවේ තියෙන මේ ප්‍රශ්නෙට මේ පරිසර දූෂණ ප්‍රශ්නෙට මොකද ඔබතුමාලා ඉපැත්තේ කරන්න පුළුවන් මේ? ඇත්තටම මේ ව්‍යාපෘතිය ගැන පොඩ්ඩක් කතා කරොත් මේ ලංකාවේ ඒ වගේ පාවිච්චි කරලා මේ ප්ලාස්ටික් අනවශ්‍ය විදිහට බැහැර කරනවා. ඒ නිසා නොයෙක් ආදායක තත්ත්වයන්ට අපිපත් වෙනවා. විශේෂයෙන් ග්ලෝබල් එකට සහ දේවල් නොයෙක් බලපෑම් වලට අපි ලක් වෙනවා. මෙන්න මේ බලපෑම අවම කරන්න සහ මේ පරිසරය කරන්න අපි ව්‍යාපෘතියක් කරනවා. මේ ව්‍යාපෘතියේ අවශ්‍ය විදිහට බැහැර කරනවා. විශේෂයෙන්ම මේ පිටාපිටුවගේ ජීවිතවල කරන්නේ යොමු කරනවා. මෙතනදී විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් වල අපි ප්‍රවේශයක් තියෙනවා. ඒ සඳහා මුලින්ම network clean කරනවා. සමාජ මට්ටමේ ප්‍රජා මට්ටමේ සහ විවිධ network clean කරලා මේ ප්ලාස්ටික් බෝතල් එකතු කරනවා ඒ කරු මධ්‍යස්ථාන. ඒකට මේ මධ්‍යස්ථාන වලින් අපි ප්ලාස්ටික් චක්‍රීකරණය කරන්න අවශ්‍ය ආයතන වලට සමාජ ශාලාවලට යොමු කරනවා. මේක තමයි අපේ කුලික වැඩසටහන. ඉතින් විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් වලින් කරන නිෂ්පාදන ගණනාවක් තියෙනවා. එතකොට අපි එකතු කරන ප්ලාස්ටික් ඒවා එකතු කරලා මේ වගේ පුදුලා කෑලි බවට පත් කරනවා. ඒත් මේ කෑලි බවට පත් කරලා මේ කෑලි තමයි අපි ප්‍රතිචක්‍රීකරණය කරන්න යවන්නේ. ඊට පස්සේ මේ වගේ නිෂ්පාදන මේවා ගොඩක් වටිනවා. සාමාන්‍ය විදිහට දේවල් වලට වඩා ටිකක් විලා අධිකයි මේවා. මේ වගේ දේවල් වලට අවශ්‍ය නූල් නිෂ්පාදනය කරන්න පොලිස්ටර් නූල් නිෂ්පාදනය කරනවා. මේ කාර්යය අපි යොමු කරනවා. ඒක මම දන්නේ මේක අවතර දෙකක් වාක්‍ය අපිට තියෙනවා. ඒක තමයි පරිසරයේ අලංකාරයට වැදගත් වෙනවා මේවා පස්සේ හැකියාවක් ඒ වගේම දාශී බව මේවා ආහාර දෙකක් ආනිය තියෙනවා. ඒක වලක් ගන්න පුළුවන් මේ ප්ලාස්ටික් ඒ වගේම තමයි ඉත ඒතරෝ ඒ වගේ වසන්තපත් ඒ නිසා මේ ප්ලාස්ටික් අපිට දෙන්න මේ ප්ලාස්ටික් වලින් තියෙන විශේෂම ප්ලාස්ටික් අපිට ගන්න මේ ප්ලාස්ටික් සඳහා අපි ගෙවීමක් කරනවා. ඒ අපේ මධ්‍යස්ථාන වලින් ප්ලාස්ටික් වලට ගල් ගෙවල තමයි ගන්න. ඒකට විවිධාමන දේවල් වටිනාකමක් දෙන්න. ඒ වගේම හොඳ ආදායමක් හොයාගන්න යම් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා මේ ප්ලාස්ටික් අපිට ලබන්න. මේක තමයි අපේ වැඩසටහන. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ මේ දැනුවත් වුණා. අතරම දැන් ඔයගලන්ට අවශ්‍ය නම් ඔබේ පාසල වෙන්න පුළුවන්, ඔබේ ආයතනය වෙන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපෘතිය සම්පූර්ණ නොමිලේ සිද්ධ කරන්නේ. ඒක අපිට පුළුවන් අපිට කමෙන්ට් එකක් දාන්න අපි ඔයගලන්ට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න, නම්බර් සබා දෙන්න. අපි ඒගොල්ලෝ සම්බන්ධ කරලා දෙන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් සම්බන්ධ කරන්න ඔයගලන්ගේ ආයතනයට සම්බන්ධ වෙලා මේ පරිසරය අලංකාරකරණය කරගන්න. ඒ වගේම තමයි ඉතින් විශේෂම කාරණේ මේ නිෂ්පාදන අපිට විදේශීය රටවල් වලට අලෙවි කිරීමක් කරන්න පුළුවන්. ලොකු මුදලකට අපිට ඩොලර්ස් වන්න පුළුවන්. අපි වර්තමානයේ ඉන්න ප්‍රශ්නෙත් එක. ඉතින් එහෙනම් පරිසරය රකින්න ගමන් මේ වැඩේ කරගමු. අද දවසේ අපේ පණිවිඩය එකයි. ඉතින් අද හේතුව නිසුකියවත් වෙනවා අපි සමිත මහත්තයාට ඔයගොල්ලෝගේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඊළඟ දවසකදී අලුත්
මෙවැනිම පණිවිඩයකින් ඔයගොල්ලෝ ගාවට එනවා. එහෙනම් මේක දන්න අයට ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් ක්ලික් කරන්න. එහෙනම් ඔයගොල්ලන්ට ජයග්‍රහී අනාගතයක්, සුන්දර අනාගතයක්, ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ